දුරත ගන්තරේ සැඩසිත මාරුතේ වැලේගතේ දැතගෙනවා සිහින් වැහි කෝඩ. Hi guys, ඉතින් මොනවද අපි කට්ටියත් එක්කම අද කැලණි පන්සල යන තමයි ගෙදරින් පිටත් වෙන. ඉතින් හිතුව ඔයාලත් එක්කගෙන යන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු වල දවස් කොහොමද අපි ගෙවෙන්නේ කියලා. ඉතින් ඔන්න මේ දෙන්නත් අපිත් එක්ක යනවා. අක්කත් එන්න හිටියේ අපිට එන්න බෑ කියලා කිව්වා. guys අපිට හම්බුණා පොල් කට්ටුවේ වෙලිමල් දෙන දන්සලක්. ඉතින් අපි ඒ හකුරුවකට ඉඟුරු දාලා හරිම රසයි. මේ ළමයි තේ එයාගේ වෙලිමල් ඉවර වෙලා. පොල් කට්ටුව හොදන්න ඕනද? ඉතින් guys එයාලගේ වෙලිමල් ඉවර වෙලා අපිට හම්බුනේ තේ ඉඟුරු දාලා හදපු හකුරු කෑල්ලකට එක. ඉතින් ඒක හරිම රසයි. ඉතින් අපි ඉස්සරහට තව අපිට දන්සල් හම්බුණාත් අපි දන්සල් වදිනවා. ඉතින් ඒ වීඩියෝ අපි යන්නේ. එක ෆැන්ටසීන එක මං සැරිසරුවා පාවෙමින් ඔබ ලං වී උන්නවයි හිත ගැස්සුනේ මේ තරම්. SMS යන්න තුරින් කවිලිව්වත් රෑ ගණන් ඩිජිටල් වෙන්ගී දහසක් මං ඇහුවත් මේ තරම්. ඒ කොයි කවදාවත් නාදරයක් නම් නෑ හිතේ දැනුනේ. ආප දන්සල ගන්න පොලිමේ ඉන්න ආප දන්සලක් guys අපිට පොලිමේ ඉන්න ගියත් පරක් කරන නිසා අපි අපි දවල්ට කන්න තැනක් හොයලා ආවා. ඉතින් කන්න තැනක් හම්බුනේ නැහැ. එතන කඩයක් තියෙන අපි ගිහින් බලමුකෝ. මම කියනවා කැම තියෙනවද කියලා බලලා ඉන්න. හොඳයි. මේකගේ ඔළුවක කියනවා. ඊයේ පණිතකමට ඇඹුල් කෙසෙල් කාලා නැහැ. රැට කෙසෙල් කන්නම හොන්න නැහැ. ඊයේ ඇඹුල් කෙසෙල් කාලා දැන් ඔළුවට දෙනවා. කන්න යන්නේ. ඒකෙන් කැලණි පන්සල යන්න අප නිසා මාළු මස් මුකුත් ගත්තේ නැහැ. ගත්තේ එමය. කැම රසයිනේ. කැමද රසයි guys. මේ ඇවිල්ලා බෝටවල් නේද? බෝටවල් එක චුට්ටක් පහු වෙනකොට එතනම තියෙනවා දකුණු පැත්තේ චූටි කඩයක්. කැම රසයි. මැට් එක නම් රසම රසයි. ඔව් කැම ටික නම් හරිම රසයි. සුපිරි රුපියල් 250යි කැම එක මාරම රසයි. මෙන්න මේක කඩේ. මෙන්න මේක ළමයි කඩේ. චූටි කඩයක්. ඒ වුණාට කැම හරිම රසයි. මේ ටික මැනිකට එද්දිත් කන්න ඕනලු ඒකේ. අක්කගේ පුතාට අයිස්ක්‍රීම් කන්න ඕනලු. ඒකින්ද කීල්ස් එකකට ආව අයිස්ක්‍රීම් එකක් ගන්න. මෙයා මොනවද? ඔයා මොනවද කනවා කිව්වේ? මම ඩෝනට්. එයාට ඔලොකක් කියන හින්දා අයිස්ක්‍රීම් කන්න බෑලු. එයා ඩෝනට් කනවලු. මමද එයාද ඩෝනට් කන්නේ? මට නෑ. අනේ මමනේ ආස ඩෝනට් කන්න. එක්කත් කමු. ඔයාලා හිතන්නේ මේ ඩොනට් වලින් මම මොනවද කන්න ආසම ඩොනට් එක. මෙන්න මේක ළමයි. මම මොනවද
මොනවද කන්නේ? අම්මා ඩෝනට් කනවද? අම්මා ඩෝනට් කනවද? කවුරුත් නැහැ නේ. ස්ට්‍රෝබෙරි එකේ. ජේනකත් ඒවම කනවනේ. ජේනකෝ ස්ට්‍රෝබෙරිම කනවනේ. ඉවරයි. ස්ට්‍රෝබෙරි එක ඉවරයි. චොකලට් එකෙන් ගත්තේ. ඔයා ගත්තේ නෑ නේ ඉක්මනට. කමක් නෑ නේ. ස්ට්‍රෝබෙරි ඉවරයි. දාත්තම්මට දඩ ගහන්න හදන්නේ කොල්ලා. ඒක ඕන එකක් ගන්න. අයියෝ ජෙනක මට කිව්වා නම් තියෙන ලොකුම චොකලට් එක තමයි මම තෝරගන්නේ. නෑ අරගන්න ඒ සීරාවට මටත් එකක් අරන් දෙනවා. ඒක හරියන්නේ නැහැ. ඔය එකත් එක හොඳයි. කොහොනේ මං කන චොකලට් එක? අනුවාන මගේ වෙලාවට ඒ චොකලට් එක නෑ කියන්නකෝ අද. ආවති. මේක තමයි. ඉතින් මං කන්න ආසයි. ඔයත් ගන්න ජනක. ඒක රසයි. අන්න යාටත් ඕන උනා එක. ඔයාලා දන්නවනේ ඉතින් මං කන්න ආස මේකට කියලා. ඔයාට මොනවද අයිස්ක්‍රීම් ඕන? ඒකද? ඔයාට ඕන එක ගන්නකෝ. ඔයාට ඕන අයිස්ක්‍රීම් එක ගන්නකෝ. කොබල්? චොකලට් and almond හරිද? මම කනවා මම ආස කාගේස් වලට. කාගේස් එකේ ෆෘට් and nut. ෆෘට් and nut එකක් ගන්න තියෙන කාගේස් එකේ. තමට ගන්න වැනිලා එකක්. ඉතින් guys අන්න අයිස්ක්‍රීම් තුනක් අපි ගත්තා. මෙනිකට ගත්තේ නැහැ. එයාට සෙනරයිට් වෙලා ඔලුව කළා. ඉතින් ඔන්න මෙනිකගේ අම්මා මට අයිස්ක්‍රීම් එකක් කොයි එතකොට චොකලට් එක පියාරන් දුන්නා. දැක්කනේ මට ඉන්න නැන්දාම හොඳයිනේ. අයි ඩෝනට්. ඩෝනට්. ඩෝනට් උතරන් දුන්නානේ. ඩෝනට් එක රහයිද? මට ටිකක් සෙනගටි ඔලුව එකම තියනකොට මං කියන්නේ. පාර අයිස්ක්‍රීම් කන්න හම්බෙන්නේ නැහැ. මගේ ජීවය කල්ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මෙනහිනෙහි අද පෙම්ගි තෙල් තමා මගේ ජීවය කල්ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මෙනහිනෙහි අද පෙම්ගි තෙල් තමා පැණි රස දේවල් වලට සාමාන්‍යයෙන් හොඳයි කියන්නේ. ඔව්. එයා මෙතන ඩෝනට් කන්නේත් නෑ. බලන්නකෝ. මාර සොෆ්ට් එක. හොඳයිද? ඉතින් හරි සොෆ්ට් එකට තියෙනවා. ඈ? අයිස්ක්‍රීම් කයි කියනවා. තමන්ගේ දරුවන්ගේ ආරක්ෂා පිළිබඳවත් මේ මල් කියන ජීවිතයේ අනියත දකිමි හිමි පිළිරුව ළඟ නැවති මොහොතක් බුදුබණ පදයක සිත නිවමි බුදුබණ පදයක සිත නිවමි පිපුණු එක දුමලකට නැති අසිරිය හිමි පිළිරුවකින් ගලන තාරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදුරුව දුටුවොත් සුන්දර වේදකතරම් සම්බුදුරුව සොඳුරුද කෙතරම් මොනවාද මේ? හල්ලාල ඒක තමයි අපි මුළු සම්බන්ධතාවයක් කියනවා කියන්නේ ඒ වගේම දෙයක් විශ්වාසයෙන්
සාධාරණ වශයෙන් ඉදිරි ඓතිහාසික කැලණි පුදුමට නයිස්. අන්සලේ ගොඩාක් සෙනග හිටියා. ඉතින් අපි මැද පුදාගෙන දැන් ගෙදර යන්නේ. ऐसे अंदर हम मौन तव एक දවසන් සිතට ඔබව දකින්න තුරා නැයිව සිල්ලක් සඳ තරමට අවිහිංසක සොඳුරු හදතන් බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක් බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක් අපිට දන්සලක් හම්බුණා. അടുത്തുള്ളത് බිස්කට් දන්සලක්. අදත් බිස්කට් දන්සලක් හම්බුණා guys. රසයි. මෙතන දන්සල හැමදාම හැම පාරම තියෙනවා. පාපත් වෙන්නේ ඒ ලස්සනට තේරෙද. දිගටම පහන් වැටක් දාලා. හරි ලස්සනට තේරෙද. අම්ම තේ බොනවද? තේ එකක් කරගෙන. thank you ඇති ගිහලා යන්න බෙලිමලයක් බොන්න එනවා බෙලිමල් බෙලිමල් ගන්නද? අන්න අතන්න ගිහලා රගෙන මට යන්න බෑ. අතම ටික කරගෙන ගයිස් ගෙදර එන ගමන් බෙලිමල් දන්සලක් හම්බුණා. හකුරු ගන්න රසයි. අර ඔය ආස හකුරු එකදී. මුස්සේ නේ මන්ස්ටර් ගිහලා හරි කොල්ලා අරගෙන අපේ හැබැයි තව එකක් ගන්න ඕනේ. ඔයා බොනවද අය නෑ එකක් ගන්න තව. ඔයා ගිහලා අකුරු අරන් යන්නේ නේ මෙයා ගතේ හොදෙන්න ඔයා ගිහලා අරන් හරි නියම. අම්මට ඕනේද? අම්ම ගත්තා? මේ තියෙන්නේ නේද? හරි. ජෙනුකා මොකද කරන්නේ? අකුරු කන. බිම්බලේ. එයා බෙලිමල් බීම කෙසේ වෙතත් අකුරු නම් කන පාට. අසලා. බීම පැකට් දන්සලක් නේද? අනේ මට අර තැඹිලි පාට එකක් ඕන. සීසිරින්ද වෙන්න. ජෙනුකට ඕනම් ගන්න. ආපු දෙපහක් ඉන්නනේ පස් දෙනාම බොන්න ඕන. යන්න. එනකොට ගෙදර ගිහින් පිට් එක දාන්න බොනවා මෙන්න මේ ඔක්කොම ටික. මෙන්න බීම පැකට් මේ ලංකාවේ කොච්චර පින්වන්ත මිනිස්සු ඉන්නවද කියලා බලන්නකෝ guys. බීම් පැකට් දන්සලක් මට හම්බුණාමයි. මීට කලින් බීම් පැකට් දන්සලක් හම්බුණා ජෙනුක. ඔයාලට ගොඩක් හම්බුණා නේද පෙන්නන්න? බීම් පැකට් එක පෙන්නන්න. මේ ඊතර ගිහිල්ලා බොන්නත් බීම් පැකට්. නියමයි. පාන් දන්සල් නම් සෑහෙන තියෙන මේ සැරේ දන්සල්ට ළමයි. මෙතරත් පාන් දන්සලක්. ජෙනුක පාන් කනවද? ටක් ගාලා මෙතනින් බහැලා පොලිමට දුවන්න. පාන් ගන්නවන. දෙයක් අරගෙන ගිහලා බහින් ටක් ගාලා. දේවි. අපි ඉස්සරහට යමු. පුතා පාන වන්න පොලිමට ගියා. හරිද? ගත්තද? හොඳට වැහුනේ බැටියෝ. කදින් බලන්න. එකක් දෙන්න මට එකක්. එකක්.